Hi everyone, Komada. So this is the second uni vlog I am recording. Other vlog එක චුට්ටක් වෙනස් because it's the Chinese New Year celebrations day at the university. So මම ටක් ගාලා train එකේ නැග්ගා. It was a sunny day, thank God. But ලොකු වෙලාවක් තිබ්බේ නැහැ. නිකන් විනාඩි 15ක් වගේ තමයි තිබ්බේ. So I have to go to the university for around 20 minutes. University. Please mind the gap when leaving the train and step onto the platform before removing heavy luggage and pushchairs. දැන් මම යුනිවර්සිටි එක ලං කළා තමයි ඉන්නේ. ඔයා I think පේන clock tower එකේ නම තමයි Oljo. So ඒක තමයි යුනිවර්සිටි clock tower එක. ඒකේ importance එකක් තියෙනවා මම ඒක පස්සේ දවසක කියන්නම්. So now I am at the university. දැන් මම ඉස්සලාම කරන්නේ හිමින් lecture hall එකට යන එක. අද New Year celebration එකට කලින් මට lecture එකක් තිබ්බා. So about the Chinese New Year, just like how Sri Lankans, the Sinhalese and Tamils have their New Year in April, the Chinese, they celebrate their New Year in February. So ඒගොල්ලන්ගේ අපේ වගේම traditional symbolic meanings තියෙනවා. So then මං හිමින් lecture hall එකට ඇවිදගෙන යනවා. අද මම ටිකක් early ආවා, so I had time to sort of, walk slowly without running to the lecture hall like usual because අනිත් දවස්වල මම පොඩක් late එකනේ 2 to 3 minutes වගේ late වෙනවා because of, train stuff and all that. Early mornings තියේදී තමයි එහෙම වෙන්නේ. But when the lecture is a bit towards later of, the later part of the day, it's fine. So then mama lecture hall එකට යනවා. I only have like a few friends here. So this is Michelle. So එයා තමයි මගේ මෙතන ඉන්න එක friend කෙනෙක්. She's Chinese. So fun fact, මේ ගොඩක් Chinese, Japanese, ඒ කියන්නේ names pronounce කරන්න අමාරු ළමයි ඒගොල්ලෝ English name එකකුත් use කරනවා. So then කවුරු යවුවම කියන්න ලේසියිනේ. So මේ ඉන්න මිෂෙල් ඔන්න අපි ඇවිල්ලා ඉන්නේ celebrations තියෙන තැනට. මේ තියෙන්නේ calligraphy workshop එක. So calligraphy කියන්නේ අර Chinese letters ලස්සනට ලියන art එකට. So ඒ කියන්නේ normal Chinese letters නෙවෙයි ඒගොල්ලන්ගේ වෙනම calligraphy Chinese letters උත් තියෙනවා. So මේ ඉන්නේ මිෂෙල් එයා කිව්වා මට ලියන්න කියලා දෙන්නම් කියලා Chinese letter එකක් letters නේ මම කියන්නේ word එකක්ම තමයි ලියන්නේ මම. මම පුළුවන් විදිහට ලිව්වා. It's not perfect but it was okay. So මම ලිව්වේ ඒකේ meaning එක තමයි happiness. මම ඒක පෙන්නන්නේ අනිත් පැත්තට but that's the right side. So ඊට පස්සේ අපි පොඩ්ඩක් වට පිට බලලා මේ අපි ගියා snacks table එකට. So This food we call the wang wang. what is it called? Wang wang. Wang wang. It's kind of like the cookie. ඒගොල්ලෝ ගොඩාක් sweet කෑම ජාති වලට කැමති නෑ. ගොඩක් ඒගොල්ලෝ කැමතිව sour and sweet. එතකොට පොඩ්ඩක් අර පොඩි spicy ගතියක් තියෙනවා නම් ඒ වගේ snacks තමයි තනිකර උතන තිබ්බේ. So එයා දැන් ඔය දෙන එක rice cracker එකක්. අර උඩින් white color වගේ තියෙන්නේ ඒ නිකන් sugar melt කරලා තමයි දාලා තියෙන්නේ පොඩ්ඩක් salty and sweet වෙන්න. ඊට පස්සේ ඔය මේ තියෙන්නේ ඔය ඒගොල්ලන්ගේ origami, ඒතර lanterns කපන්න ඔය වගේ පොඩි crafts වගේ දේවලුත් තිබ්බා. මේ තියෙන්නේ fortune cookies. So මේක නම් ඔයගොල්ලෝ අහලා ඇති. ඒක මම හිතන්නේ ඉස්සරහා clip එකක in detail තියෙනවා. මොකක්ද ඒ කියලා. So මේ තියෙන අපි දැන් fortune cookies ටික අපි බලනවා. මේකේ වෙන්නේ cookie එක ඇතුලේ පොඩි note එකක් තියෙනවා. ඒ කියන්නේ ඒකෙන් අපේ fortune එක කියනවා. ඒ කියන්නේ අපේ future එක ගැන මොකක් හරි දෙයක් කියනවා. එහෙම නැත්නම් something important. මගේ එකේ තිබ්බේ you're too smart to be deceived කියන එක. ඒ කියන්නේ මම ස්මාර්ට් වැඩියලු කාටවත් මාව රවට්ටන්න බෑ අර ඒ වගේ එකක් තමයි තිබ්බේ. මිෂෙල්ගේ එකේ තිබ්බ නෝට් එක නම් මට මතක නැහැ. ඒක කුකී එකේ එහෙම ලොකු රහක් නැහැ. මේ තියෙන්නේ අනිත් කුකී එක. මේකේ නමක් තිබ්බ one කියලා. ඒගොල්ලෝ කියන්නේ it's like a brand. So මේක පොඩක් කොමේ වගේ.
ඔගේ ටේස්ට් එක ගොඩක් සිමිලර් කොමේ ක්‍රැකර්ස් තියෙන අපේ කියන්නේ කොමේ බිස්කට් එක මන්චි එකේ අන්න ඒ වගේම තමයි. දැන් කියන්නේ අපි බාබකියු එහෙම හිටිනවනේ මේකේ ඒ වගේ ටේස්ට් එකක් තමයි තියෙන්නේ. So ඊට පස්සේ අපි කතා වුණා අපි එළියට යන් කියලා ලන්ච් ගන්න. එයා කිව්වා මාව ඔයා ට්‍රැඩිෂනල් චයිනීස් තියෙන කැෆේ එකකට යන්නම් කියලා. So මේ තියෙන අපේ යුනිවර්සිටි ගාව කියන්නේ යුනිවර්සිටි සයිඩ් එකේ නෙමෙයි අනිත් පැත්තේ තියෙන ටිකක් ස්ටුඩන්ට් අකොමඩේෂන් එහෙම ගොඩක් තියෙන හරියක් තමයි. So අපි ගියේ වුඩ්ස්ටොක් කැෆේ කියන මේ කැෆේ එකට. එයා කොහොම හරි ගිහිල්ලා එයා තමයි ඔක්කොම රෙකමෙන්ඩ් කරේ කියන්නේ මොකද obviously he knows best right. So මම එයාගෙන් අහලා හැබැයි මම ගොඩක් ආසයි ටෙරියාකි චිකන් කන්න. So එතන ටෙරියාකි චිකන් තිබ්බා. and මේ අපි ඉතින් ෆුඩ් එනකන් ඉන්නවා. මේ තියෙන අපි ගත්ත ඒවා ඒගොල්ලෝ කියන්නේ රයිස් පොඩි පෝෂන් එකක් තමයි කන්නේ. ඊට වඩා කන්නේ ගොඩක් vegetables උයි chicken උයි මොකද meat ටික pork ඒ වගේ කියන්නේ meat ಜಾති තමයි වැඩිපුර කන්නේ. But being the Sri Lankan I am මට rice portion එක නම් ගොඩක් මදි වුණා because it's like a very small portion. But anyways it is really good. chicken එකේ flavour එක මාරම high. and Michelle pork එකකුයි තව chicken වෙන taste එක කියන්නේ වෙන taste එකක් තියෙන වෙන flavour එකක් ගත්තා. So අපි හොඳට කාලා දැන් අපි ආ යුනිවර්සිටි එකට යනවා. So මේ තියෙන යුනිවර්සිටි එකේ එක ගේට් කියන්නේ entrance එකක්. ඊට පස්සේ මම එයාව drop කරලා එයා lecture hall එකට ගියා lecture building එකට ගියා. මම ඉතින් ගෙදර යනවා. මේ තියෙන අපේ station එක. So I climbed that huge staircase and now I'm waiting for my train. So mama ඉතින් මේ තියෙන්නේ මගේ train එක නෙවෙයි. It's a cross country train. ඒ කියන්නේ මේවා normal කියන්නේ අපේ area එකේ trains නෙවෙයි. ලොකු distances යන trains. And අපේ university එකට වෙනම station එකක් තියෙනවා. ඒකත් මගේ train එක නෙවෙයි. I don't know why I have recorded all that but මේ තියෙන්නේ මගේ train එක. For some reason I just love when the train comes from a distance. It's really nice to watch. You can කොච්චර බලන්නද මට කියන්නේ මම හරි කැමතියි ඒ scenery එකට. So I am on my way. අද නම් ටිකක් ඒ කියන්නේ එළිය තිබ්බ යද්දි වැඩි හවස් වුණ නැහැ. And then on the way I had to get a few sweets for my cousin. So my cousin's sister, ඒ කියන්නේ මගේ පුංචිගේ බබා. She's only 6 years. So yeah, මදාම කියනවා යද්දී sweets ගන්න මොකක් හරි කියනවා. So මම යාට sweets මහරි ගත්තා. And I had a craving to eat some strawberries with chocolate. So මම ගිහිල්ලා strawberries ටිකකුත් wash කරලා ගත්තා. and අද මෙහි pancake day කියලා එකකුත් තියෙනවා. So පුංචි pancakes හල් තිබ්බා. මම ඉතින් ඒවත් කාලා මේ ඉන්නේ මගේ චූටි නංගි. එයා මං ගෙන ආපු crafts මොනවා හරි කපනවා තියාගෙන. එයා හරි කැමති crafts එහෙම කරන්න. And then I had some study work to do. So ඒ vlog එකේ එච්චරයි guys. I just studied and just went to sleep. That's it. Thank you so much for watching.